අති සුඛෝපභෝගී සැප විඳින ස්වාමීන් වහන්සේලා ඉන්නවා. මේක සාමාන්‍යකරණයකට ගේන්න කතා කරුවොත් කියනවා ඊර්ෂ්‍යාව කියලා. අනුන් සැප විඳින දිහා බලාගෙන ඉන්න බැරි ඊර්ෂ්‍යාව කියලා කියනවා. විඳිනවා නම් පුතේ මටත් විඳ හැකි එමට. මටත් මේ ලෝකයේ මිනිසුන්ගේ අස්රවට්ටලා සැප විඳින්න බෑද? සැප විඳ හැකි. ලෝකේ වටේම යන මට ඕන තරම් සැප විඳ හැකි විඳිනවා නම්. හැබැයි හැම රාත්‍රියකම පැය දෙකක් හරි තුනක් හරි මම බුදියන්නේ. ආපහු උදේ පාන්දර නැගිට්ටාම මුළු දවල් කාලෙම තප්පරයක්වත් බුදියන්නේ නැහැ මම. මේ අඹු සැමියෝ හැටියට පෞල් ජීවිත ගෙවන මිනිහෙක් සාමාන්‍යයෙන් පැය 8ක් බුදියනවා නම් මම ඒකෙනුත් 4න් එකක් විතර බුදියන්නේ. මම ඒ තරම් කැපකිරීමක් කරනවා. මගේ මේ ජීවිතේ මම එහෙම ඒක විඳවීමක් කියලා සමහර අය දකින්න ඇති. මම ප්‍රීතියෙන් කරන්නේ. මම සන්තෝෂෙන් කරන්නේ. මගේ කැපවීම. ඒකට මහන්සි ගන්නවා මට හැමදාම බැරි බව මම දන්නවා. මට යා හැක්කේ මගේ ශක්තිය තියෙනකම් විතරයි. ශක්තිය පිරිහුණු දවසට මට එක තැන ඉන්න වෙනවා. මං එක තැන වෙච්ච දවසට මා කළ සේවය ලෝකයේ දිහා බලලා ප්‍රීතිමත් වෙන්න මා ආපු ගමන් මගක් මට පෙනෙන ඉතිහාසයක් තියෙන්න ඕන. ඒකට වෙර වඩන්න. හැබැයි මේ ගමන් මගේ හයිය තියෙන කාලේ වල්කම් කරමින් ජීවිතේ අති සුඛෝපභෝගීව මිනිසුන්ගේ රවට්ටලා මේ ගමන ඇවිල්ලා තිබ්බොත් මරණ මංචකයේදී විඳවලාමයි මැරෙන්න වෙන්නේ. ඒක තමයි සත්‍ය වූ නිට්ටය. එඳ අවබෝධයෙන් පුතේ ගිහිවත් පැවිදිවත් ජීවිතේ විඳින්න ඕන තමයි. සැප විඳින්න ඕන. හැබැයි කාටවත් කරදරයක් නොවෙන්න ඕන. මේ ලෝකයට කරදරයක් නොවි විඳින්න ඕන. ඒකට බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලා මිනිහෙක් උත්තාන සම්පදා නොපසු බස්නා වීර්ය තියෙන්න ඕන. බලන්නකෝ ඔයාලගේ ගෙවල් වල වීර්ය තියනවාද කියලා. මිනිහා වීර්ය වඩනවාද? ගෑණි වීර්ය වඩනවාද? දරුවෝ වීර්ය වඩනවාද? පවුලක් හැටියට ලස්සන ජීවිතයක් ගෙවන්න. ඔබ බැලුවහම ඔබේ ගෙදර ඔබට පේනවා. ස්වාමීන් වහන්සේ මම නම් වීර්ය වඩනවා ඒ තරකි මොනවත් දන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ මම ගෑණියක් හැටියට වීර්ය වඩනවා මේකට හෙන ගහලා මේක බේබද්දා. ස්වාමීන් වහන්සේ ගෑණි මායි දෙන්නා නම් දන්නා තරම් වෙර වඩනවා. ඒත් අපේ ළමයින්ට කිසි උවමනාවක් නැහැ. අපේ ළමයි කිසි දැකීමකින් නෙමෙයි ඉන්නේ. ඒ ළමයි වියදම් කරනවා කාබාසිනියා කරනවා හැර අපි දෙන්නා මේ ගන්නා උත්සාහයට දිරිය වැඩිමක්. ඒ දරුවන්ගෙන් සහායක් ලැබෙන්නේ නැහැ හාමුදුරුවනේ කියලා පේන අයත් ඇති. භික්ෂු ජීවිතෙත් එහෙම ඇති පුතේ. භික්ෂු ජීවිතේ තියනවානේ අපේ කාලසටහන. අරුණට පළමුව දැහැටි වළඳා මලු පෙත්මන් නැමද නිමවා පැම් පෙරා තබා පිදිය හැකි වතක් ඇත පුදා ගුරුන්ට වත් සපයා කියලා මේ දිනචරියාවක් අපේ තියෙනවා. ඒ දිනචරියාව ඉෂ්ට කිරීම පුතේ සාසනික වෙර වැඩීමමයි. යුතුයකම් ටික ඉෂ්ට වෙලා තියෙනවා. මැලි නැතුව දවසේ කැපවීම වෙලා තියෙනවා. ගුරු ගෞරවය තියලා තියෙනවා. තමන්ගේ ගෞරවය ආරක්ෂා කරලා තියෙනවා. ශාසනික වතපිළිවෙත වෙලා තියෙනවා. මිනිසුන්ගේ ශ්‍රද්ධාව උපදවලා තියෙනවා. ශ්‍රද්ධාව වැඩි දියුණු කරලා තියෙනවා. ගිහියාට පින් සිද්ධ වෙන ගමන් අපටත් පින් සිද්ධ කරගෙන තියෙනවා. මේ දිනචරියාවේ අරුත ඒක. නමුත් මන් දන්නවා පුතේ වර්තමානයේ දිනචරියාවට අනුව පිරිවෙන් වල ශිෂ්‍යයෝ හැදෙන්නේ නැහැ. පන්සල් වල ශිෂ්‍යයෝ හැදෙන්නේ නැහැ. ලොකු හාමුදුරුවරු අවවාද අනුශාසනා කරන්නෙත් නෑ සිවුරු ඇරලා යයි කියලා. පුතේ පව්කාරයෙක් සිවුරේ ඉඳලා වැඩක් නෑනේ. හිටියත් එකයි නැතත් එකයි ඇත්ත ඇති සැටියෙන් කියන්න ඕන. ඒ ගමනම ගෙනියන්න ඕන. එකෙක් හිටියත් ඇති.
තිරුවානාගල් කෝටියක් මැද්ද එක මැණිකක් තිබ්බොත් වරප්‍රසාදයේ තියෙන මැණිකටනේ වටිනාකම තියෙන මැණිකට. එහෙනම් අවබෝධයෙන් යුක්තව මේ ශාසනය හසුරවන්න ඕනේ. මේ මානව ලෝකේ හසුරවන්න ඕනේ. අපිට පින්නතුනේ හැමදාම වීර්යය වඩන්න බෑ. ශක්තිය තියනකන් තමයි ශක්තිය බෙදන්න පුළුවන් වෙන්නේ. ජවය තියනකන් ඒ ජවයෙන් වැඩ ගන්න පුළුවන්. බැරි වෙන දවස කොයි වෙලාවෙද දන්නේ නැහැ. දැන් මං එක්කගෙන එන්න මගට ගියානේ අම්පාරට මේ දායක සභාවේ කීප දෙනෙක්. කීන් සැරේ අපි යන් කියලා වෑන් එක හරවාගෙන මේ පැත්තට දිගාමඩුල්ල පැත්තට එන්න හදනකොටම එකෙක් දැම්මා පාර හරහා. එතකොට මෙහෙන් ගියපු අප්පච්චි ඩ්‍රයිවිං කරපු ඇත්තෝ තලත් ඈනියා පෑගුවා හිටි අඩිය මෙවුන් හිටගෙන බ්‍රේක් එක අපේ නීතියක් රිද්මයක් නැතුව යන දැන් එයාලගේ වාහනේ ඉස්සරහින් යනවා අපේ වාහනේ පස්සෙන් එනවා මැද්දේ බයිසිකලයකුත් තිබ්බා. ඉස්සරහ අර අප්පච්චි බ්‍රේක් එක පාගනකොටම පිටිපස්සෙන් ගියපු බයිසිකල් කාරයා නැග්ගා කියන්නකො වෑන් එකේ උඩ. හොම්බ තලා ගත්තා ඒකාගේ. හොම්බ තලා ගත්තා. ඒකොල්ලන් මෙවුන් දඩේ ගෙවන්න හදනවා. අර පිටිපස්සෙන් ගිහලා යන්නේ. ඉස්සරහා අනතුරක් වෙන්න තියෙනවා නම් බ්‍රේක් ගහන්නනේ බ්‍රේක් තියෙන්නේ. මෙවුන් දා බ්‍රේක් පෑගුවා. මේ පිටිපස්සෙන් ගියපු එක අර කෑනලා. ඒකනේ දුර තියාගෙන ඉන්න කියන්නේ පස්සෙන් එකාට. හදිසියක් වුණොත් ඒකට ඇනලා බොම්බත් හලාගෙන වාන්ති ගෙවන්නලු අරකට මෙවුන් මොනවා කෙරුවද මන් දන්නේ මං කිව්වා යමන් අහට මෙවුන් පේන තැනකවත් ඉන්න එපා. මෙවුන් පේන ඉසව්වකවත් ඉන්න එපා. අහට ගිහින් නවත්තාපන්. ඒ ඇවිල්ලා සියඹලාන්දුව පාරේ එනකොට මේ වාහනේම අපිට බම්බ දෙක තුනකට ඉස්සරහින් බ්‍රේක් කරනවා දැකලා අපේ කොල්ලත් බ්‍රේක් කෙරුවා. පිටිපස්සෙන් ආපු බයිසිකල් කාරයෙක් නැග්ගා කියන්නකො අපේකේ. මේ උම්මත් කිව්වා පුතේ පාරේ මං කිව්වා යන්න පෙරිච් එක පෙරලිච්චා බලාපන් මොකද වෙලා තියෙන්නේ කිව්වා පොඩ්ඩක් සීරලා තියෙනවා චූට්ටක්. මං කිව්වා යම රත් යාදු වෙන්න බෑ කියලා දාලා ආවෙන් මේ අද ජීවත් වෙන මේ මිනිසු පුතේ සිහියෙන් නෙමෙයි ඉන්නේ. විකල් වෙලා ඉන්නේ. බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලා අතිශයම කෙලෙස්බර ලෝකයේ රාගිකව සැප හොයාගෙන යන්න යන මේ හීලෑ නැති මිනිස්සු සියලු දෙනාම සබ්බේ පුතජ්ජනා උම්මත්තක. සියලුම පෘතජ්ජනයන්ට උම්මත්තක භාවය. ඒ ටික එනකොටම මං කොල්ලන්ට කියාවා. අම්පාරට සියඹලාන්දුවට දිගා මඩුල්ලට පිස්සු වාගේ පුතේ කියන. ඇත්තටම පිස්සු බුදුහාමුදුරනේ කියලා තියෙන්නේ සබ්බේ පුතජ්ජනා උම්මත්තක. සියලුම කෙලෙස් බර අයට සියලුම අධික ආශාවන්ගෙන් පිරුණු අයට ශික්ෂණයක් නොමැති අයට පිස්සු මොකක් හරි පිස්සුවක් තියෙනවා. මම මේ කියන එක බොරුද බලන්න තව දින 18ක් විතරනේ තියෙන්නේ පුතේ සිංහල අලුත් අවුරුද්දට. උඹලම බලපල්ලකෝ ගෑනුන්ට පිස්සු හැදෙන්නේ නැද්ද කියලා හෙට අනිද්දා. මේ ඉන්න ගෑනු සමස්තයටම පිස්සු වාගේ හැදෙනවා. රට්ට පහක පඩංගු අරන් එනවා ගිහිල්ලා දැන් මුස්ලිම් අය ලෑස්ති වෙලා ඉන්නේ ගොනා එලි බහින්න ළඟයි. හරක් එලි බහින්න ළඟයි කියලා ලෑස්ති වෙලා ඉන්නේ. අවුරුදු ගාණක් පරණ කඩමාළු හිටන් ගෙනල්ලා පාට ලයිට් දාලා ඉටිකොල පැකට් කරලා අලුතෙන් ගහලා තියෙන්නේ. මේ දවස්වල ගහනවා පුතා කුලියට දාලා හීන් එවුන් දාලා. අලුත් බිල් අලවනවා.
මේ කියලා ගියපු හැටියේ විශ්සිතුරු දාලා පෙන්නලා එන්න අක්කා එන්න දෙනවා නෙස්ට් මෝල්ට් එකකුත් දෙනවා. ඔක්කොම දීලා ඉවරලා පඩංගුවක් දෙකක් මේ උන්ද ගොතලා ගෙදරේව. පිස්සු මාකට් එක තියෙනවා ගෙනල්ලා ඉවරලා ඔබනවා ආහාරෙ මේ. ඉව්වෙත් නෑ කෑවෙත් නෑ තැම්බුණා වේලුණා කුණුණා විසික්කා. පිරිමි කල් මත්තෙන්ම පෙට්‍රල් හැංගුවා වාගෙම ඩීසල් හැංගුවා වාගෙම දැන් ගෙනල්ලා පුතේ කසිප්පු අරක්කු ಜಾති මෙවුන් අවුරුද්දට කලින් ගෙනල්ලා තියා ගන්නවා. මෙවුන්ට පිස්සු නෙමෙයිද? මේ අවලන් ಜಾතියට පිස්සු නෙමෙයිද? දැන් පහුගිය දවස්වල තිබ්බා මුස්ලිම් අයගේ අවුරුද්ද. මට කියන්නකො මේ එක ගමකවත් මුස්ලිම් බේබද්දෙක් ඉන්නවා දැක්කද ඔයාලා? මුස්ලිම් බේබද්දෙක් කිරියා දැක්කද? මුස්ලිම් ගෑනුන්ට කුලප්පු හැදිලා මේක වටේ දිව්වද? නෑනේ. ඒ මිනිස්සු නෙමෙයිද? ජීවිතේ විඳින්නේ නැද්ද? දියුණු නැද්ද? ඉගෙන ගන්න නැද්ද? ලංකාවේ වෛද්‍යවරුන්ගෙන් භාගයක් දැන් මුස්ලිම්නේ ඉන්නේ. තව අවුරුදු 3-4ක් යනකොට 4න් 3ක්ම මුස්ලිම් වෛද්‍යවරු වෙනවා. මම දන්නවා. ඒකට හේතුව මේ මිනිස්සු කැප වෙනවා. ඒ අවශ්‍ය දේ හොයාගෙන යනවා. අපේ උන් කැප වෙන්නේ ජරාවට. වල් වැඩවලට. වීර්ය වඩලා තියෙන්නේ මොනවටද? දියුණු වෙන්න නෙමෙයි. විනාශ වෙන්න. බුදුහාමුදුරුවෝ අනුදැන වදාලේ මේ ලෝකෙ දිනන්න පුළුවන් එක. මේ ලෝකෙ සම්පත් තියෙනවා. තියෙන සම්පත් ප්‍රයෝජනයට ගනිමින් දෑත දෙපය වැර වීර්යය මුට්ටාන විරියාදිගතේන බාහා බල පරිචිතේන සේදා වක්කිතේන ධම්මිකේන ධම්මලද්දේන භෝගේන නොපසු බස්නා වීර්යයෙන් දෑත දෙපය වෙහෙසවලා පුතේ වැඩ කරන්න ඕනේ පුළුවන් තරම්. බුදුහාමුදුරුවෝ අනුදැන වදාලේ පුළුවන් තරම් වැඩ කරන්න පුළුවන් තරම් හම්බ කරන්න කියලා. එහෙම නැත්නම් තියෙන්නේ පුතේ. එහෙම තියෙන්නේ. නෑ අය එහෙම නෑ තණ්හාවනේ. එතකොට කොහෙද පුතේ තණ්හාව වෙන්නේ? නෑ. පුළුවන් තරම් හම්බ කෙරුවාම ලැබෙනවනේ ලොකු වස්තුවක් සම්පත්. ඊට පස්සේ මොකද කරන්නේ? පුළුවන් තරම් වියදම් කරන්න ඕන. පුළුවන් තරම් මහන්සි වෙලා හම්බ කරලා පුළුවන් තරමට වියදම් කරන්න ඕන. මොනවටද? ගෑණිව සන්තෝෂ කරන්න, මිනිහව සන්තෝෂ කරන්න, අම්මව සන්තෝෂ කරන්න, තාත්තව සන්තෝෂ කරන්න, ගිලනුන්ට උපස්ථාන කරන්න, දූ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්න, ආගම දහම වෙනුවෙන්, සමාජය වෙනුවෙන්, පරිසරය වෙනුවෙන් කොච්චර තියනවද පුතේ අපිට වියදම් කරන්න පැතිකඩ? ඒ වෙනුවෙන් වියදම් කරන්න අපිට තියෙන්න දෙපැයි. තියෙන්න හොරකම් කරන්නද? ඔය වර්තමාන ලෝකයේ හැදිලා තියෙන වියදම් කරනවා පේනවා. හැබැයි උගේ සල්ලි නෙමෙයි හොරකම් කරපු. දේශපාලඥයෙක් දන් දෙනකොට බලන්නකෝ උගේ ඌ නෙමෙයි දෙන්නේ. ඌ ආශ්‍රය කරන මිනිසුන්ට කෝල් කරලා කියනවා දානයක් තියෙනවා අපේ ගෙදර. සර් හොඳයි. සර් බැල ගැට කඩාපු එක. ඔව් කසිප් පෙරාපේ උන් හිටන් ඉන්නවා අප්පා. එවුන් තමයි ඉන්නේ. OIC මහත්තයලා ගෙදර දානයක් තියෙනවා කියන්නේ. අපි සමහර කියලා දාමුනේ මුලට. සමහර OIC ලාගේ. සමහර දේශපාලඥයන්ගේ. එහෙම දාමුකෝ. දාපුවාම ඔක්කොටම පෑරෙන්නේ නැති වෙයි. ඇත්තටම මං අත්දැකීමෙන් මේ කියන්නේ දානයක් තිබ්බ ගමන් මස් කඩෙන් මස් පොල් වත්තෙන් පොල් වී තියෙන එක හාල් වී මෝල් හිමියා හාල් තොගල ඔලු මුදලාලි එළවලු දුරුගම්පිරිස් කොටන එක ඇව්වා. මේ සියල්ලම අනුන්ගෙන් දානේ මුගේ ඌ හිතේ තියාගෙන ඉන්න පින ඌට අනුන්ගේ බඩු වලින් කියන
නෑ කපටි අයන්නේ අපායට. කාලකන්ණි අයන්නේ අපායට. අපිට පේනවා සස්ත්‍රීකව ඉන්නවා වාගේ. ඊට වැඩිය හොඳයි පුතේ කකුසියකට බැහැලා ගත්තා නම්. ඔය වල් ජීවිත වලින් ආටෝපිත ලෝකයක් පෙන්වනවාට වඩා ජරා ජීවිත තියෙන ඕන තරම්. ඒ වගේ අත මිදෙන්න වීරිය කරන්න ඕනේ. බුදුහාමුදුරුවෝ අනුදැන වදාරනවා සත්‍ය විභංග සූත්‍රයේදී කතමංචාවසෝ සම්මා වායාමෝ ඉදාවසෝ බික්ඛු අනුප්පන්නානම් පාපකානං අකුසලානං ධම්මානං අනුපාදාය uppannānaṁ pāpakānaṁ akusalaanaṁ dhammānaṁ pānāya anuppannānaṁ kusalānaṁ dhammānaṁ uppādāya uppannānaṁ kusalānaṁ dhammānaṁ titiyā asammosāya bhiyo bhāvāya vepullāya bhavanāya pāripūriyā candaṁ janeti vāya mati viriyaṁ ārabati cittaṁ paggannāti padatīti. ඕම් වඩනවා නම් වීර්යය පුතා. මෙලොවත් ජයගෙන පරලොවත් ජයගෙන සංසාර දුක්ඛිත මේ ජීවිත ගමනක් ජය ගන්නට පුළුවන් වාග්ය ලැබෙන සතර සම්‍යක්පදාන වීර්යය. මිනිහෙක් නිවන් දක්නා මොහොත දක්වා වඩන්නලු. මොනවද මේ වීර්යය හතර? මෙච්චර කාලයක් නොකරපු පාප කර්ම නොකර ඉන්න වීර්යය කරන්න. පින්නතුනේ අපි හැමෝම මොනවා හරි පව් කරලා තිබ්බට සියලු පව් කරලා නැහනේ. තවම කරපු නැති පව් තියෙනවා. නේද? මෙතන කාසිප්පු බොන්න නැති අය ඉන්නවා, ගංජා බොන්න නැති අය ඉන්නවා, අරක්කු බොන්න නැති අය ඉන්නවා, බූරු ගහන්න නැති අය ඉන්නවා. අනියම් පුරුෂයෝ නැති අය ඉන්නවා, අනියම් බිරින්දෑවරු නැති අය ඉන්නවා, වල්කොමේ යන්නේ නැති අය ඉන්නවා. කසිප්පු පෙරන්නේ නැති අය ඉන්නවා. ගංජා විකුණන්නේ නැති අය ඉන්නවා. ගංජා වවන්නේ නැති අය ඉන්නවා. දඩේමේ යන්නේ නැති අය ඉන්නවා. වසවිස විකුණන්නේ නැති අය ඉන්නවා. නාන ප්‍රකාර අපි ළඟ තියෙන දුසිරිත් ඈත් කරපු ජීවිත අපිට තියෙනවා. සමහර විට සිගරට් බිව්වත් ගංජා බොන්නේ නැහැනේ. සිගරට් බොන එකත් හොඳ නෑ තමයි. නමුත් ඊට වඩා නරක වූ ගංජා බොන්නේ නැහනේ. ඒක හොඳයිනේ. එහෙනම් ගංජා නොබොන එක මරණකම්ම බොන්නේ නැහැ කියලා දැඩි ස්ථාවරයක ඉන්න. ඒක අවබෝධයෙන්ම කරන්න ඕන. ජීවිතේ පුළුවන් හදන්න. ජීවිතේ අපේනේ. එන් තමන්ගේ හිත තමන්ට පාලනය කරන්න බැරි නම් වෙන කෙනෙකුට කොහොමවත් බෑනේ. ඔබමයි ඔබව හදන්න ඕන. එයින්දා බුදුරජාණන් වහන්සේ අනුදැන වදාරනවා මනෝ පුප්පංග මාදම්මා මනෝසෙට්ටා මනෝමය. මනසාචේ පදුට්ඨේන භාසතිවා කරෝතිවා. තතෝනං දුක්ඛ මන්වේති චක්ඛංච වහතෝ පදං. ගොනාගේ පානුව කරත්තේ රෝදේ කැරකි කැරකි යන්නේ යම්සේද අපිරිසිදු හිතක් ඇතිව කතා කරයිද ක්‍රියා කරයිද ඔහු පසුපස්සේ මුළු ජීවිත කාලයේම සංසාරේ පුරාවට දුක ලුහු බඳිනවා. දුක් විපාකම ලැබෙනවා. වද වේදනාවන්ටම ලක් වෙනවා.